මෙතන සිද්ධ වුණේ වෙන කොහෙන්වත් ආව ප්‍රශ්නයක් මේක ඇතුළට ආවේ. නමුත් මෙතන ගහගත්තේ මේ ගමේ මිනිස්සුවත් මේ ගමේ මිනිස්සුවත් නෙමෙයි. පොඩි අත්තර දීපකින් මේ වටේම ගහ ගිහිල්ලා මෙතන මේ දේ සිද්ධ වුණා. අපි දෙගොල්ලන්ට ලොකු හානියක් වෙලා තියෙනවා. ඒක බේරන්න දැන් කවුරුත් කරන්නේ. ගෙවල් දොරවල් ගිනි තියලා සේරම කරලා දාලා අපි ඒක මිනිස්සුන්ට ගහන්නේ නැහැ. මේ මිනිස්සු අපිට ගහන්නේ නැහැ. අපි දන්නවා ඒක හොඳටම. නමුත් මේ වගේ ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. ಜಾති ભેදයක් බලාගෙන අරකට මේකට ආව ගමනක් නෙමෙයි මේගොල්ලෝ මේ ආවේ. මම දැනුවත් මගේ ජීවිත කාලේ මම හිතන එකම දේ තමයි මේ පැත්තෙන් ඉස්ලාම් ජාතිකයෙක් ආවෙන්නේ නැහැ. මේ පැත්තෙන් නියම බුද්ධ ආගම්කාරයෙක් ආවෙන්නේ නැහැ. එහෙම වුණා නම් මෙතන අඬුවක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මම දැක්ක ඇත්ත කතාව. මම දන්නේ අනිත් මිනිස්සු කොහොම හිතනවාද කියලා. මං හිතන්නේ ඒක තමයි. හරිම එකමුතුවෙන් ඉන්නේ. අපේ කවදාකත් ඒගොල්ලන් කිසිම හිත කර මේ එකක් කරලා නැහැ. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ ගහනකොට අපි දන්නේ අඳුරන්නේ මේ පැත්තෙනුත් ඇහිලා දුර මිනිස්සු කවුද කියලා දන්නේ කියන්නේ මේ ඒගොල්ලෝ ගැහුවා. දරුවෝ ඉන්නේ ඉගෙන ගන්න වයසේ පොඩි ළමයි ඉන්නේ. ඉතින් ඒ ළමයින්ට පාඩම් කරනවා මොන සල්දයක්වත් නැහැ. ඒ ළමයි මේ හරිය ඉන්න ඒ දරුවෝ සේරම මේ ඉන්නේ. මේ ළමයින්ගේ ගෙටක් ගැහුවා අර සේරම කඩලා ඇතුලේ මේවා කරනවා. කිසිම මේ දෙයක් නැහැ මේ පොඩි කරලා ඉතින් අපි ඊට පස්සේ පන්සලට ගියා රෑ. ඊයේ පෙළපාලියක් තියෙනවා කියලා ආරංචියක් ලැබුණා. ඒ පෙළපාලිය තියෙනකොට අපේ මුළු ජනතාවම කිව්වා අපි නිස්සද්දව ඉමු කියලා. මේ රටේ කවලහලයක් ඇති කරගන්න ඕනේ. අපි නිස්සද්දව ඉමු. ඒගොල්ලෝ ඇවිල්ලා මේ පෙළපාලිය කරලා ගියායි කියලා තමයි හිටියේ. ඊට පස්සේ ඒ විදිහටම තමයි අපි නිහඬව හිටියා. පල්ලියේ අපි ආගම කියනකොට මේ පැත්තෙන් කණ්ඩායමක් ඇවිල්ලා අතාමාරට අපිත් එක්ක ලොකු මේ කලබලයක් ඇති කරගත්තා. ඒත් අපේ ජනතාව කිව්වා නිස්සද්දෙන් ඉපු රටේ තියෙන වාතාවරණ හැටියට කියලා. නමුත් ඒ මිනිස්සු ඇවිල්ලා අපිත් එක්ක ගැටුම ඇති කරනකොට අපේ ජනතාව මෙහෙන් ඒ මිනිසුන් එලවන්න බලනකොට ඒ මිනිස්සු පස්ස ගාලා ගිහිල්ලා තමයි ඊන් පස්සේ තමයි ඇවිල්ලා මේ හමුදාව පොලිසිය STF ඔක්කොම ඉන්නකොට තමයි ඇවිල්ලා වැඩි තිබ්බේ. ඒ වෙලෙම එක්කෙනෙක් නැති වුණා. අනිත් දෙන්නම ගිහිල්ලා ඉස්පිරිතාලේ තමයි නැති වුණේ. අපේ මිනිස්සු කිව්වා මේක අපි තුන් දෙනෙකුට බුලට් වැදිලා මේ අමාරු වෙලා තියෙනවා. නම් ඉස්පිරිතාලේ. නමුත් අපි නිහඬව හිටියා. අපිට අසාධාරණ වැඩ තමයි මේ රටේ කරේ. මහජනතාව ආරක්ෂා කරන්න ඕනේ. පොලිසිය නිලධාරු මහත්තුරු මේ හමුදා මහත්තුරු STF මහත්තුරු අපිව ගේ ඇතුලෙන් එළියට එන්න එපා කිව්වා. නමුත් ඒ මිනිස්සු ඇවිල්ලා අපිට පොලිසියත් එක්ක ඇවිල්ලා පාර දුන්නා. මේක අසාධාරණයක් තමයි කරේ. අපිට කියන්න පුළුවන් මේක තමයි මේ රටේ වෙන්නේ. නීතියක් නැහැ. පොලිසිය STF ඔක්කොම ආරක්ෂාව සහිත ඇවිල්ලා තමයි මේ වෙඩිපාර තිබ්බේ. ඒතුල බාර අරගෙන මේ ලේපැල්ලම ඔක්කොම තියෙනවා. මේ ලේපැල්ලම ඔක්කොම තියෙනවා. අපි අඳුරන අය නෙමෙයි. ඔක්කොම පිටාය. නැත්නම් මේ අපි ගමේ කවදාක මෙහෙම දෙයක් උනේ නැහැ. අපි ඔක්කොම ආරක්ෂා සහෝදරයෝ වගේ තමයි ඉන්නේ. අපි මුස්ලිම් අය අපි ඒගොල්ලෝ කනවා. අපි ඒගොල්ලෝ ෆෙස්ටිවල් වලට එහෙම අපි යනවා. එහෙම සම්බන්ධකම් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නවත්ත ගන්න බැරි වුණා අපිට. අතනින් මෙහාට එන්න අපි මෙයා ගාව පස්සේ අපිටත් ඒගොල්ලෝ මේ ගහන සයිස් එකට ආවා. ඊට පස්සේ මෙයා කළා තමයි ගොඩක් මේ අතෙන්දී පොඩක් කවුරු හරි ගලක් කොහෙන් හරි ගහලා තියෙන එක සත්තම ගිනි අරගෙන තියෙනවා. ඉතින් නැත්තම් මේ වෙන කිසි ප්‍රශ්නයක් තුන හැබැයි මේ පොලිසියෙන් මේ අවස්ථාවේ කතා කරලා ඇත්තටම ආවන එක නවත්ත ගන්න තිබුණා. ඊට පස්සේ තමයි ගොඩාක් මෙයා වුණේ. ඒක නැත්තම් බොහෝ දුරට ඒක නවත්ත ගන්න තිබුණා. නැත්තම් මේ හරිය කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මේ ඉස්සෙල්ලම එහෙම වෙලා නැහැ. වගේ නම් අපි ඇත්තටම ගොඩාක් ආරක්ෂා කරගත්තා. අපි ගෙවල් වල ඩක් ගාලා අරින් ගහගෙන යනකොට ඒගොල්ලෝ අපි අරගෙන ආරක්ෂිත තැන් වලට දැම්මා. මෙයා කළා ඒගොල්ලන්ට ගොඩාක් උදව් කරා. ගොඩාක් අපි සිංහල ගෙවල් කියලා තමයි අපි මේ බේරගත්තේ මුලින්. සිංහල ගෙවල් කියලා බේරගත්තා. නමුත් අර ගෙවල් කැඩුවම අර ඒගොල්ලන්ගේ ආගම් මේවා දැකලා තමයි ගොඩක් කැඩුවේ. කඩාකප්පල්කාරීත් වැඩ කරන්නේ ඒව කරන්න දුන්නේ නැහැ අපි. ඊට පස්සේ කොහොමද පුළුවන් තත්ත්වෙන් බේරගත්තා. ඊට පස්සේ වතුරෙන් අපි නිව්වා. ඉතින් ඒගොල්ලොත් ඒක එකතු වෙලා ඊට පස්සේ ඒ වගේ තමයි මෙයා කරගත්තේ. ඒ ගේ ඇතුළට උඩ යන ගේට්වත් කඩන්න ගේ ඇතුළට ආවා. ගේ ඇතුළට ආපු වෙටින්ම මම ගියා කාමරේට. මේ ගෑනු හතර දෙනෙක් ඒක මේ කරලා. ඊට පස්සේ මොනවද කරේ මේ ඒගොල්ලෝ කාමරේ තට්ටු කරලා ගෑවුවම කඩන්න. ඊට පස්සේ මේ ගිනි තිබ්බ ගේ වටේම ගිනි තියලා මේ කාමරේ තල්ලු කරලා මේ ගෑනු කපන්න ඕනයි කියලා. ගෑනු දෙන්න මේක ඇතුළේ කපන්න ඕනයි කියලා නම කියලා ඉල්ලනවා. ඊට පස්සේ කොහමද මේක සටන් කරගෙන ගින්දර ඔක්කොම වහල ඔක්කොම දෙපැත්තට වැටෙනවා. වැටෙනකම ශාල කට්ටිය දුවලා ගියා. ඒ දුවලා ගිය විනාඩි දෙකකට වාගේ තමයි ටක් ගාලා මේ කට්ටිය එළියට අරගෙන තාප දෙකක් ඒ පැත්තට පැනගෙන ගියා. අල්ලපු ගෙදර මුස්ලිම් මේ සිංහල ගියත් තිබුණා. ඒක එක්කෙනෙක් ඉඳක්කලා අපි ටක් ගාලා ඒ ගිහලා ගියත්ලා අපි දාගත්තා අපි හදලා. ඊට පස්සේ පෑ දෙකෙන් පස්සේ තමයි ආවේ STP ගාවේ.
දුන් කියන කඩාගෙන ආවේ ස්ටේප් එක. පැය දෙකකින් පස්සේ. ඊට පස්සේ මේ ඒගොල්ලෝ එළියන අපි ඒ ගෙදර හිටිය අනිත් ගියාතේ අපිට බලන්න බෑ. ඒතර මේ අනිත් පැත්ත ඔක්කොම ගිහින් මේ අතන ඉඳලා මෙතන එනකම් මම හිතන 200ට වැඩි සේන කරා. ඉතින් අපි එකන දෙන්නට ගහ ගන්න බෑ. ඒක ඇතුළේ අපි බලාගත්තා අපේ පණ බේරගෙන තමයි වෙනම